හායි බුක් ලවර්ස්. අදත් මං ඔයාලට බුක් රිවිව් එකක් අරගෙන ආවේ. අවාරේ ආ නිහඬ මැයි මාර මලක ආදරයේ හිමිකාරිය සංචරණී. මේ තියෙන්නේ සංචරණී පොත. මේ පොත රචනා කරේ ඉසුරු මතීෂ ප්‍රනාන්දු. රසකතා පබ්ලිෂර්ස්ලා තමයි පබ්ලිෂ් කරේ. රුපියල් 700ක් වෙනවා මේ පොත. එතකොට මේ පොතේ කතාව පැත්තට හැරුණා. මේකේ තියෙන්නේ අපි කලින් කතා කරපු මේ මැයිමාර ප්‍රසංගයේ පොතේ ඉන්න සංචරණිගේ මනක්කල්පිත කතාව තමයි මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ පොත ගැන කතා කරනකොට කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මැයිමාර ප්‍රසංගයේ තියෙන රසය බලාගෙන නම් මේ පොත කියවන්න එපා. මොකද මේ පොතේ තියෙන්නේ ඒ පොතේටම ආවේනික වෙච්ච වෙනස් රසයක්. මේකේ ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි මාර රත් පැහැ සින්දූර්. ඉතින් මැයිමාර ප්‍රසංගයේ මැයිමාර ගහට වගේම මේ පොතේ විශේෂ වචනයක් විදිහට තියෙනවා මාර රත් පැහැ සින්දූර්. ඉතින් ඔයාලත් පොත කියවලම බලන්න මොකක්ද මේ මාර රත් පැහැ සින්දූර් කියන්නේ කියලා. මැයිමාර ප්‍රසංගයේ පොත කියවගෙන යනකොට අපිට හිතන්න ඉතුරු කරපු තැන් කීපයක්ම තිබුණා. ඉතින් ඒ හිතන්න ඉතුරු කරපු තැන් රාශියකටම උත්තර මේ සංචරණ කියන පොතේ තියෙනවා. ඔයාලා තාම මේ පොත කියුවේ නැත්නම් කියවලා බලන්න. හැබැයි ඒ පොත කියවන්න කලින් මැයිමාර ප්‍රසංගයේ පොත කියවලා ඉන්න. මොකද මැයිමාර ප්‍රසංගයේ පොතට උත්තරයක් තමයි මේ සංචරණි කියලා කියන්නේ.